ඊයේත් මං ඇහැරුණේ පාන්දර 4ට. උදෙන්ම නැගිටලා මුලින්ම කරේ ලෑස්ති කරපු දේවල් ටික ෆ්‍රිජ් එකෙන් අරන් එළියෙන් තියාගත්තා උයන්න පහසු වෙන්න. ඊට පස්සේ හාල් ටික හොඳට හොදලා වතුර බේරෙන්න තිබ්බා. රයිස් කුකර් එකේ භාජනය අරගෙන ඒක ලිපෙන් තියලා ඒකට බටර් දාලා බටර් ටික දිය වෙද්දි රම්ප, කරපිංචා, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, සූදුරු, චූටියට කපපු ලූණු, චූටියට කපපු සුදු ලූණු, ඉඟුරු එහෙම දාලා හොඳට ඔක්කොම තෙම්පරාදු කරා. තෙම්පරාදු සුවඳ එද්දී හාල් ටික එකතු කරා. මෙතන කීරි සම්බා කෝප්ප 3ක් තියෙනවා. හාල් ටික හොඳට තෙම්පරාදුවේ විනාඩි 2-3ක් කලවම් කරලා ඊට පස්සේ එකට කහ කුඩු වලින් තේ හැඳි භාගයක් එකතු කරා. එකතු කරලා ආපහු ඔක්කොම ටික හොඳට කලවම් කරා. ලුණු කුඩු වලිනුත් මේකට තේ හැඳි 2ක් එකතු කරා. එකතු කරලා කලවම් කරලා මම කිරි දැම්මේ නැහැ. පොල් කිරි වෙනුවට වතුර දාලායි කහබතු යාගත්තේ. උදෙන් උයන හින්දා දවල් වෙනකන් තියාගන්නත් එපයි. ඒ නිසායි මම වතුර එකතු කරේ. අවශ්‍ය ප්‍රමාණයට වතුර තියලා ආපහු රයිස් කුකර් එකෙන් තියලා බත ඉදෙන්න තිබ්බා. පරිප්පු ටිකත් ඉක්මනට සෝදලා අරන් ඒකට චූටියට කපපු සුදු ලූණු, චූටියට කපපු ලූණු, කරපිංචා, රම්පේ එකතු කරලා ඊට පස්සේ මිරිස් කුඩු වලින් තේ හැඳි 2යි, අමු 3-5 කුඩු වලින් තේ හැඳි භාගෙකුයි එකතු කරා. එකතු කරලා වතුර ටිකක් දාලා කහ කුඩු වලිනුත් තේ හැඳි කාලක් එකතු කරලා කලවම් කරලා පරිප්පු ටික ඉදෙන්න ලිපෙන් තිබ්බා. කලින්දර කෑලි වලට කපලා ලුණු, ගම්බිරිස් කුඩු, සුදු ලූණු, ඉඟුරු පේස්ට්, විනාගිරි දාලා කලවම් කරලා මැරිනේට් වෙන්න තියපු හරක් මස් ටික පෑන් එකට දාලා වතුර වලිනුත් කෝප්ප කාලක් විතර දාලා විනාඩි 20ක් විතර හොඳට තැම්බෙන්න තිබ්බා. විනාඩි 10ක් විතර යද්දී මේ වගේ හොඳට වතුර එකතු වෙනවා. ඊට පස්සේ පියන ඇරලා කලවම් කරලා එහෙම්මම වතුර ටික පොඩ්ඩක් බොරේට එනකන් තව පොඩ්ඩක් තම්බගෙන මස් ටික වෙනම අයින් කරගන්නවා. මස් තම්බගෙන පෑන් එකේ ඉතුරුන හොදි ටිකත් වෙනම පුංචි භාජනයකට දාගෙන පැත්තකින් තියාගත්තා. පරිප්පු ටික තැම්බිලා තිබුණ හින්දා ඒකටත් පොල් කිරි එකතු කරලා හොඳට කලවම් කරලා ලුණු කුරුත් තේ හැඳි එකක් එකතු කරලා කලවම් කරලා තව පොඩ්ඩ වෙලාවක් තැම්බෙන්න තිබ්බා. මස් තම්බපු භාජනයේටම තෙල් මේස හැඳි එකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකන් තියාගත්තා. රත් වුණාට පස්සේ ඒකට රම්ප, කරපිංචා එකතු කරා. චූටියට කපාගත්තු සුදු ලූණු, ඉඟුරුත් එකතු කරා. කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතුත් එකතු කරා. එකතු කරලා හොඳට පොඩ්ඩ වෙලාවක් තෙම්පරාදු කරා. ඊට පස්සේ චූටියට කපාගත්තු ලූණු ටිකකුත් එකතු කරා. ලූණු එකතු කරන්න ඕනේ නැහැ. ඉතුරුන ලූණු ටිකයි මං ඒ තෙම්පරාදුවට එකතු කරේ. තව සේර වලිනුත් කෑලි 2-3ක් එකතු කරලා කලවම් කර කර ටික වෙලාවක් තෙම්පරාදු කරගෙන තම්බගත්ත මස් ටික ඒකට එකතු කරලා හොඳට තෙම්පරාදුවේ කලවම් කරා. මස් ටික පොඩ්ඩක් තනින් තන රන්වන් පැහැවෙනකන් තෙම්පරාදුවේ තියෙන්න දීලා ලොකුවට කපාගත්තු ලූණු එකතු කරා. එකතු කරලා හොඳට කලවම් කරා. ඊටත් පස්සේ තවත් ගම්බිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරලා ආපහු හොඳට කලවම් කරා. ලූණු වලට තෙම්පරාදුවේ රස දැවටෙන්න ඕන හින්දා විනාඩි 5ක් විතර උයාගෙනයි තක්කාලි ටික එකතු කරේ. එකතු කරලා ආපහු කලවම් කරලා කපාගත්තු බෙල් පෙපත් එකතු කරා. මාළු මිරිස් හරි අමු මිරිස් හරි තියනවා නම් මේකේ රස තව වැඩි වෙනවා. ඒව නැති නිසායි මම බෙල් පෙපර් එකතු කරේ. අවසානයේ රස වැඩි කරගන්න මස් තම්බලා ඉතුරුන වතුර ටික එකතු කරා. මේ ක්‍රමයටම කුකුල් මස් වලිනුයි මාළු වලිනුයි ඔයාට හදාගන්නත් පුළුවන්. හරිම රසයි. ඔන්න ඉතින් උයලා ඉවරයි. මේ ಜಾති දෙකයි කහ බතයි හැදුවේ දවල් කෑමට. ඊට පස්සේ උදේට කන ටික මම ලෑස්ති කරේ. පාන් පෙති දෙකක් ටෝස් කරලා අරගෙන ඊට පස්සේ ඒකට බටර් ගාලා ඒ උඩට ලුණු මිරිසුත් ගාලා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ පාන් පෙති දෙකට කපා ගත්තා. මේ විදියට මගේ මහත්තයා කන්න ගොඩක් ආසයි. ඒ හින්දායි මං උදේ කෑමට එයාට මේ විදියට සකස් කරේ. අවශ්‍ය වෙලාවට අරගන්න එක වතාවක් පාවිච්චි කරලා වීසි කරන බෙන්තෝ බොක්ස් මං ගෙනල්ලා තියාගෙන ඉන්නේ. ඒ පොඩි පෙට්ටියකට මේවා දාලා ලෑස්ති කරලා රැප් එකකිනුත් එතුවා. ප්ලාස්ටික් පියනක් තියෙනවා ඒකෙනුත් වහලයි රැප් එකෙන් එතුවේ වැඩි පරිස්සමට. එතකොට ඉතින් ගැලවෙයි හැලෙයි කියලා බයක් නෑනේ.
ඊට පස්සේ කෑම පෙට්ටියට බත් ටික බෙදන්න ලෑස්ති වුණේ. කහ බතත් සුවඳට තිබුණා. කහ බත් වලින් කෑම පෙට්ටියට පරිස්සමට බත් ටික බෙදලා, පරිප්පුත් බෙදලා, ගම්බිරිස්සට උයපු මසුත් වෙනම බෙදලා, ඊට පස්සේ ගර්කින් පෙති රවුම් රවුම් කපලා බත් එකෙන් තිබ්බා කනකොට තවත් රස වැඩි වෙන්න ඕන හින්දා. මේ දවස්වල මගේ මහත්තයා රැකියා කරන ස්ථානයෙන් පිටතට යන හින්දා උදේටයි දවල්ටයි කෑම අරගෙන යනවා. මං ඉතින් ගොඩාක් ආසාවෙන් ඒ දේවල් ලෑස්ති කරලා දෙනවා. අපි ආසාවෙන් සතුටෙන් අපේ ආදරණීයන් වෙනුවෙන් කෑම උයද්දී ඒ කෑමට ආදරේ එකතු වෙනවා. ඒ අය ඒව කනකොට ඒවවල පෝෂණ ගුණය හොඳින් ඇඟට උරාගෙන අනවශ්‍ය දේවල් ඉක්මනට බැහැර කරනවා. කෑමට ආදරේ එකතු වෙන එකෙන් වෙන හොඳම දේ ඒක. ඒකයි මං ඕගොල්ලන්ට ආදරෙන් කෑම උයන්නයි කියලා හැම වෙලේම මතක් කරන්නේ. ඔයාලට ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි. ආයෙමත් වීඩියෝ එකකින් ඉක්මනින් මුණ ගැහෙන්න. පරිස්සමෙන් ඉන්න.